ඔන්න අද අපි ට්‍රෙන්ඩින් යන ගේම් එක try කරන්න යන්නේ. Oh my god! හරි ඉස්සෙල්ලාම යන්නකෝ. Oh my god! අපි හිතාගන්න චරිත ගෙස් කරන්න යන්නේ. බලමු කොච්චර වෙලාවද අපිට කරගන්න කියලා. කවුද දිනන්නේ කියලා. හරි ඉස්සෙල්ලාම අපි හිතමු මොකද්ද ගෙස් කරන්නේ මොන වගේ චරිතයක්ද? කාටුන් චරිතයක්ද ඇක්ට්‍රස් කෙනෙක් ඒවා කැමති චරිතයක් ගෙස් කරගන්න. ඊට පස්සේ ගෙස් කරලා ඉවරන පස්සේ අපි ප්‍රශ්න අහන්න පුළුවන් මොන චරිතයක්ද ගැන හිතාගත්තේ කියලා. ඉතින් එතනින් එහා එහෙම ඉස්සරහට යන්න. ඉක්මනට හොයාගන්නේ කවුද කියලා බලමු. මං හිතාගන්න ඉස්සර. හා වාදන චරිතයක් වෙන්නත් ඕන. තන්න කියන්නේ ඔව් ඉතින් බෑනේ ඕනම් කියන්නේ. ඔව් ඉතින් හරි කල්පනා කරන්න. හරි යාගස්. හරි හා. ඉස්සර මං අහන්න. ඔයා තමයි අහන්න නැත්නම් මං අහන්න. ඔයා හිතාගත්තා? හිතාගත්ත එක්කෙනා කාටුන් චරිතයක්ද? ඔව් කාටුන් චරිතයක්. අම්මනසේ. අද ඔයා හිතාගත්තේ කාටුන් චරිතයක්ද ෆිල්ම් එක ෆිල්ම් එක. ෆිල්ම් එක. කොහොමද ටෙලි නාට්‍යයකද නැත්නම් නෑද ඉන්නවා නෑ. Oh no. What? No, 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 don't do it. අපි පොඩි කාලේ බලපු කතාවක්ද? ඒ කියන්නේ කාටුන් එකක්ද? ඒ කියන්නේ පොඩි මොකක් හරි කාලේ channel. මෙහෙම පොඩි කාලෙම කියන්න බෑ ඉතින්. දැනටත් යනවා. බලනවා ගොඩක් කට්ටිය දැනටත් කැමති. දැනටත් යනවා. හරි. ඔයා අහන්න. හිතාගත්ත ෆිල්ම් එකක් වනේ. හ්ම්. ගැහණු චරිතයක්ද පිරිමි චරිතයක්ද? පිළිම. හරි මම දැන් එතකොට මොන මේ channel එකේද ගියේ? ඒ කියන්නේ TV එකේ යන්න තියෙන. එතකොට TV එකේ කොහමද අපි දකින්නේ? මොන channel එකේද ගියේ? ඉස්සර හරි කොහම හරි. සිරසයි. සිරසේ. හරි. ඒ ෆිල්ම් එක ළඟදී ආව ෆිල්ම් එකද සාමාන්‍ය පරම ෆිල්ම් එකද? එහෙම ඒ කියන්නේ යා ෆිල්ම් ගොඩක රඟපාලා තියෙනවා. එකක කියන්න නෑ ඉතින්. එතකොට සිරසි කිව්වනේ. එතකොට දැනටත් අපි බලනවද ඒක? දැන්වත් බලනවා. අපි බලනවා. සමහරක් දවස්වල සිංගල් ෆිල්ම් එකක්ද? නෑ. ආගෙස් කරයිද? හරි. ඔය ස්කූබි-ඩූ එකේ චරිතයක්ද? Yes! Hell yeah! Hey, come on, baby! Come on!
එතකොට හරි ස්කූඩු චතිකනේ කියන්න යෝ කාටුන් බලවට ති නම් දන්න නෑනේ කවුද වර මේ එයා පිරිමි චරිතයද ගැන් චරිතයද නැත්තම් ඒක ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොකක්ද අහන්න ප්‍රශ්නේ හරි පිරිමි චරිතයද ෆිල්ම් චරිතයද ගැන චරිතයද ඔව් ගැන චරිතය ගැන් චරිතය හරි එහෙනම් හරි වගේ අර ඉන්දියාවේ කොටියාගේ ෆිල්ම්ද බලන්නේ විජයගේ කොටියාගේ හරි කාරෝ කොටියාගේ හරි ඔයා දිලුන්ගේ නම් හරි දැන් මම කැරක්ටර් කියන්න බෑ වෙල්ම ලක්ෂර ගෑනු කෙනෙක් හිතා ගන්න තිබ්බනේ ඩැෆ්නි ඩෙෆ් වෙල්මා ඉතින් මොනවද අස්සනයි අපරාධයක මට ෂෝක් එකකට කරගන්න තිබ්බානේ හරි එහෙනම් කොටි ගැන හිතා ගන්න එපා ඒ වුණාට මම ඒ කෙනාට තමයි